හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔන්න කුකුලෙක් කෑ ගහන වීඩියෝ කරන්න ගත්ත ගමන් ඔයාලා දන්නවා අද මම වීඩියෝ ගන්නවා කියන්නේ අද ඉරිදා දවසක්. ඉතින් අද යන්න තියෙනවා මට බයික් එක සර්විස් කරන්න. ඔයාලා දැක්කනේ මම බයික් එකක් ගත්තා. මේ අලුතෙන්. ඉතින් ඒකේ අද තමයි පළවෙනි සර්විස් එක තියෙන්නේ. ඉතින් මම යනවා දැන් සර්විස් කරන්න සර්විස් එකට. මම මේ දිවට යනවා 8:35. බලමු. බයික් එක නම් සර්විස් කරගන්න ආවා. එන්ජින් හොද ගන්න ඕනේ. බයික් එක සර්විස් කරලා ඉවරලා මම ආවා තාත්තට කෑම එක දෙන්න කල්ලිහාර ළඟට. එනකොට දැක්ක කල්ලිහාරේ පොකුණ පිරලා ඉන්නවල මම පෙන්න. මේ තියෙන කල්ලිහාරේ තියෙන පොකුණ. මේකට ඔක්කොම වැහි වතුර තමයි ඉන්නේ. ඇලකින්වත් ගඟකින්වත් කොහෙන්වත් එන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඉන්නේ වැහි වතුරෙන් තමයි මේක පිරෙන්නේ. දන්නව කොහෙද කොච්චර වැස්සක් වැස්සද කියලා මේක පිරෙන්න දර. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඔන්න අද දෙවනි vlog එක කියන්නේ මෙහිමයි. කලින් vlog එක තියෙනවනේ. ඒකේ අපි කියන්නේ බයික් එක සර්විස් කරන්න. එතකොට ඒකේ සර්විස් කරලා මහා ලොකු කන්ටෙන්ට් එකක් තිබ්බේ නේද දාන්න. ඉතින් අද ඒකේ දෙවනි vlog එක විදියට යමු. මම යන යාළුවෙක් ගෙදර මම ඒකට කාඩ් එක දීලා ඒ කාඩ් එක අරන් එන්න යා. Buku barang. Hi friends, ඉතින් ඔන්න දැන් තමයි ගෙදර ආවේ. මම යාළුවා ගෙදර ගිහිල්ලා ඊට පස්සේ ගියා වියක්කලා ගෙදරට. ගිහිල්ලා යාළුවා ගෙදරට බීටිකත් කරලා දැන් තමයි ගෙදර ආවේ. දැන් වෙලාව හරියටම 7යි. ඉතින් ඇවිල්ලා මම කරපු වැඩේ වලට පෙන්නන්න. මම මෙන්න මේ කාඩ් එක මගේ තිබ්බේ 4060 ගන්න. මේ කාඩ් එක මම දීලා මගේ යාළුවට එයාගේ තිබ්බ 3062 GB මම ඒක අරගෙන ආවා බෙන්ච්මාර්ක් එකක් ගන්න. මොකද YouTube channel එකට දාන්න. ඒක තමයි ඉතින් ඇවිල්ලා හයි කරා වඩු වැඩ අවුලක් නැහැ. ඔක තමයි අද දවසේ vlog එක ලොකු වැඩනේ. මේ කාමරේ වට පින්නේ මම කාමරේ මාරු කරා. හරිද? මම ආවා ලොකු කාමරයකට. මේ අපේ ගෙදර තියෙන ලොකු කාමරේ. මේකේ දැන් කලින් හිටිය අපේ අයියා දැන් මේ අරුඩ කවුඩ් එක හදන්න ඕනේ. හදලා ඉවරලා මේ අය හිරානේ බාගෙට තියෙන මේ පැත්තේ බෝල් එක විතර ලස්සන තියෙන්නේ. අර පැත්තේ බෝල් එක දැන් ජරා වෙලා තියෙන්නේ. අවුරුදු මං හිතන්නේ 3කට කිට්ටු මේක මේව කරලා. ඉතින් ඔයාලට රූම් රිනෝවේෂන් එකකුත් බලා ගන්න පුළුවන් ඉස්සරහට. ඒක වෙද්දී බලමු තින්ත ගාන සීන් එකක් තියෙනවා කාමරේ. අවුරුද්ද ලඟ වෙලා තාම ජනවාරිනේ. එතකොට තමයි කරන්නේ. මොකද නැත්තම් උග මං කරන්න ගත්තොත් එහෙම මේ වැඩි 2-3 වෙනවා. ඒ හින්දා ඒත් එක්කම තමයි මේක කරන්න ඉන්නේ. ඒ ටික තමයි රූම් එකේ කරන්න තියෙන්නේ. මේක තියෙනවා අද ඒ ටික මම දාගත්ත නේද? මම වලට කියවුවා නේද? මම මතකත් නැහැ. කොහොම හරි කාමරේ හදන්න තියෙනවා ඉස්සරහට. සහ වලට පේනවනේ
PC එකේ අප්ඩේට් එකක් යනවා ළඟදී 2026ට PC එක අප්ඩේට් වෙනවා. ඉතින් ඔය ටික තමයි විස්තරේ. එහෙනම් අපි අද බ්ලොග් එකෙන් ඉන්නේ නම් අලුත් බ්ලොග් එකක් අරගෙන ඉක්මනට වෙන්න. බයි බයි.